ආයුබෝවන්. දැන් අපිට ඔන්න ආයෙ සීතල පටන් අරගෙන තියෙන්නේ. අපේ මේ මිනිස් ජීවිතය හරි දුර්ලභයිනේ. ඒක ඉතින් හැම ආගමකම කියවෙනවනේ. මේ දුර්ලභ අවස්ථාවෙන් අපි වැඩිපුරම කරන්නේ මොනවද කියලා අපි කල්පනා කරලා බැලුවොත් අපි වැඩි හරියක් කරලා තියෙන්නේ කාලා බීලා ළමයි හදලා ගෙයක් හදලා පුළුවන් නම් වාහනයකුත් අරන් මැරිලා යන එකනේ. ඇත්තටම මේ වැඩිපුරම කරන්නේ අපි අපේ පුද්ගලික දේවල් තමයි. මේ හැම දෙයක්ම පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වය කියලා අපි හිතන දේවල්නේ. ඒ වගේම තරුණ කාලේ ටික ටික ගෙවෙද්දී අපි වැඩියෙන්ම බය වෙන්නේ කවදා හරි මැරෙනවා කියලා මතක් වෙද්දීනේ. බුදුදහමේ තියෙනවනේ නැවත ඉපදීමක්. ඒත් ඉතින් අනිත් ආගම්වල එහෙම එකක් නැහැ. කෙලින්ම දිව්‍ය ලෝකේ නැත්තම් අපායේ. ඉතින් මේ කාරණා හින්දා අපි හැමෝම කරන්නේ මලයන් පස්සේ අපිට යන්න වෙන තැන ගැන හරියටම වද වෙනවනේ අපි. ඒකනේ මිනිස්සු පල්ලි පන්සල් වලට යන්නේ. බුදු පිළිම වලට වඳින්නේ. හාමුදුරුවන්ට සලකන්නේ. හාමුදුරුවෝ හොරුන්ට පිරිත් නූල් බැන්දත් හොර තක්කඩි දේශපාලුවන්ගේ ස්ටේජ් වල නැගලා කතා කරත් ඒවැයින් ඉතින් අපිට වැඩක් නැහැනේ. අපි ඒත් සලකනවා. වඳිනව නේද? ඉතින් ලංකාව විතර නෙමෙයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. අපේ ලංකාවෙන් ආපු අපේ මිනිස්සුත් මේ කරන්නේ පන්සල් හදාගෙන, පල්ලි හදාගෙන ඔය ටිකම තමයි. ඇත්තටම ඒ වගේ තැන්වල සෙට් වෙන්නෙත් ඒ જાතියේම බඩු තමයි. මේවා ඉතින් ලංකාවේ ඉන්න මිනිස්සු හරියට දන්නේ නැහැ. මොකද ඉතින් මුම් පෙන්වන්නේ මහා ලොකු සීන්නේ. ඒ වගේම තමයි මේ ඔය පල්ලි හදවාගත්ත පූජකයෝ. සමහරු මෙහෙ ඇවිල්ලාමයි පූජකයෝ වුනේ. ඔය පල්ලි පන්සල් දාගත්තම මෙහෙ ආණ්ඩුවෙන් යම් යම් වරප්‍රසාදත් හම්බෙනවනේ. ඒවා ඉතින් බැතිබුතුන්ට වැඩක් නැහැනේ. Tamanගේ රහස් ජීවිතය අනිත් අය දන්නේ නැහැ. මෙයාලත් පෙනී හිටින්නේ දෙවියෝ වගේනේ. මොකද දෙවියන් වහන්සේගේ නියෝජිතයනේ. එයාලා කියන්නේත් අපි මලාම යන තැනකට වැඩක් කරගන්න එපෑනේ කියලානේ. ඇත්තටම මලාම යන තැන හදාගන්න අපි කොච්චරනම් දේවල් කරනවද? ඒව කරගන්න ගිහින් කී දෙනෙක්ට අහුවෙනවද? ඇත්තටම ඇයි අපි කල්පනා නොකරන්නේ මැරෙන්න ඉස්සෙල්ලා මේ ජීවිතය හදාගන්නේ කොහොමද කියලා? ඒ කියන්නේ සල්ලි හම්බ කරන එක නම් නෙමෙයි ඔන්න. Taman මේ ලැබපු දුර්ලභ ජීවිතය Taman වෙනුවෙන් වැය කරනවා වගේම අනුන් වෙනුවෙන් නැත්තම් සමාජයක් වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා හිතලා කල්පනා කරන අය කීයෙන් කී දෙනාද අද මේ අපේ සමාජයේ ඉන්නේ? මොකද මං එහෙම කිව්වෙම බෞද්ධයෝ හිතන්නේ අපි හැරෙන්න අනිත් ඔක්කොම ආගමිකයෝ මිත්‍යා දෘෂ්ටිකයි කියලානේ. එතකොට කිතුනුවොත් එහෙම්මම තමයි. කිසි වෙනසක් නැහැ. මේ ආගම් වලින් බිහි කරපු මිනිස්කම කොයිතරම් ආත්මාර්ථකාමීද? Tamanගේ ආගමේ විතරක් නෙමෙයි වෙනත් ආගම් වල ඇතිසාරය ගැන වැටහිමක් නැහැ මේ කිසි කෙනෙක්ට. ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ. හාමුදුරුවෝ කියන්නේ ඕන දෙයක් බුදුබණ. පල්ලියේ පූජකයා කියන කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේ තුලින් එන්නේ කියලා තමයි මිනිස්සු වැඩි හරියක් හිතාගෙන ඉන්නේ. වැඩි දෙනෙක් ඉතින් මේ පල්ලි පන්සල් ඇතුලේ හිර වෙලා තමයි ඉන්නේ. මේ ශුද්ධවන්තයෝ තමයි ලංකාවේ ඉඳන් මෙහි ඇවිත් ඉන්නේ. ලංකාවේ බංකොලොත් කරන්න මේ හැම කෙනෙක්ම ඍජුව හෝ වක්‍රව හරි දායක වෙච්ච අය තමයි. ඒ අතීත දේශපාලන විනාශයට ආශිර්වාද කරන අය මේ අපි අතර තවමත් ජීවත් වෙනවා මෙහි. මේක තමයි ඉතින් ඇත්තම තත්ත්වේ මොන්ට්‍රියල් මේ වෙද්දිත්. ඕනෝක තමයි ප්‍රශ්නේ.